තවමත් පිනා යනවා. මුදලාලිගේ බොඩිගාඩ් සහ අමාරිසයි අංක 10 ඇතුළත් වෙයි. සහභාගී වන්නෝ ඇනස්ටි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රොඩ්රිගෝ සහ ස්වර්ණශ්‍රී සරත්වීර. දැන් මෙන්න පළමුවෙන් මුදලාලිගේ බොඩිගාඩ්. ඇම්ඩන් දලාලි මේ අද නේද බං අර සම්මුඛ පරීක්ෂණේ හැබැයි අද නෙන්න අද අපි ඉල්ලුම් පත්‍ර කැඳෙවුවා නේද? ඔව් මේ මොකෙක් ගන්නද බං අපි ඔය ඉල්ලුම් පත්‍ර කැඳෙව්වේ? ඇයි මුදලාලිට බොඩිගාඩ් කෙනෙක් ගන්න කියලා නේද කිව්වේ? මේ ඔක්ක නේනම් මතක් කරන්නෙත් නෑ නේ මේ බලපන් කවුරුවක් ඇවිල්ලාද කියලා. ඉන්න බලන්න පොඩ්ඩක්. ඉල්ලුම් කරු ඉල්ලම් බලන්න. අම්මෝ මුදලාලි මිනි කා ගන්නවා. හා පොච්චි මොනවා? හුඟක් ඇවිල්ලාද? මොනවත් නෑ මුදලාලි මූද ගොඩ ගමන් ගත්තා වගේ. හා දෙන්නෙක් ඉන්නවා මුදලාලි. දෙන්නද? ඔව්. මේ එහෙනම් කතා කරන්නද? හිටපන් එක පොලි මේවා. මේවා දැන් මේ ඔය සම්මුඛ පරීක්ෂණය කරනකොට මොනවද බං කරන්න ඕනේ? මොන જાතිය මිනිස්සු දන්නේ ඒකයි මම මේ කල්පනා. අයියෝ මුදලාලි සම්මුඛ පරීක්ෂණය කරලත් නැද්ද? අයියෝ බෝක සුළු දෙයක් නේ මුදලාලි. මුකුත් නෑ උන් ආපු ගමන් බය ගන්න. බය ගන්න හදලා එච්චරයි තියෙන්නේ. මං කතා කරන්නම්. මේවර දැන් මේ නරක දවුන් එක අල්ලලා ඉන්ටර්විව් කළොත්. ඔව්. හැබැයි මිනිහා දිහා බලලා රෙදිකාරයෙක් නම් සම්මුඛ පරීක්ෂණයක් කරන්න ඕන. ඉතින් කලිසංකාරයෙක් නම් ඉන්ටර්විව් කරන්න ඕන. කලිසංකාරයෙක්. හරි. එච්චරයි බොහොම සුළු දෙයක්. කතා කරන්න දෙන්න. බලන්න එක්කෙකුට කතා කරමු. මේ ඔය ඉස්සරහින් ඉන්න එක්කෙනා එනවා. මේ දෙන්න සුන්දරා බෑ එක්කෙනා එනවා. ඕමෙන්ඩ්. ආයවන්න දෙයි. ඕමෙන්ඩ් වාඩි වෙන්න. දැන් මුන්නේ ඉන්ටර්විව් එකට ආවේ නේද? නෑ මේ පරීක්ෂණයකට. සම්මුඛ පරීක්ෂණයකට එන්නේ කියන්නේ. සම්මුඛ. හරි. ඔයාත් එක්කෙනෙක් තමයි. හරි. ඒක නම් පාන්දරම නැගිටලා. මේ හොඳයි. දැන් එතකොට ඔහේ තේරුම් ගන්න තියනවද මම දන්නේ නැහැ මේ ඉල්ලලා තියෙන්නේ මොකේද කියලා මේක බොහොම බරපතල වැඩක්. පුළුවන්. මේ බරපතල ඇලතු මං 6 මාසෙක් හිටියා ඒක. පුළුවන් මට ඒක පුළුවන්. දැන් පුරුදුයි. ඒම වැඩ නෙමෙයි මම මේ කියන්නේ. මේක මගේ බොඩිගාඩ් හැටියට කියන්නේ මේ දන්නවනේ බොඩිගාඩ් හැටියට ඉන්න ඕනේ. පුළුවන්. ඇයි ඉතින් මේ ඔය ඉස්සර මම බස් කම්පැනි වලට හුඟා බොඩි ගහලා තින්නේ මම තමයි. හොඳ පළපුරුද්දක් තියෙනවා ඒ ගැන මට. චමසේ මේ බොඩි ගහන මිනිහෙක් බොඩි ගහන්න නෙමෙයි බොඩිගාඩ් ඒ කියන්නේ පුද්ගලික ආරක්ෂකයා. ඒකයි රක්ෂාව. අන්න එහෙම සිංහලෙන් කියන්නේ බොඩිගාඩ් කියලා. එතකොට වැඩි වෙන්නේ දන්නවා. පුළුවන්. ඒ කියන්නේ දැන් මට ඉන්නවා තරහකාරයෝ ඉන්නවා වෛරක්කාරයෝ ඉන්නවා එතකොට විරුද්ධකාරයෝ ඉන්නවා කෝන්තරකාරයෝ ඉන්නවා යාළුවෝ ඉන්නවා ඔය හැම දෙනෙක් ගැනම හොඳ දැනීමක් පළපුරුද්දක් තියෙන්න ඕනේ නැත්තම් මේ වැඩේ කරන්න මීට ඉස්සෙල්ලා මොකද ඒ කියන්නේ මුදලාලිට යාළුවෝ ඉන්නවා යාළුවෝ ඉන්නවා අම්මේ එහෙනම් ඉතින් ගාඩ් කරන්න ඕනේ යාළුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ යාළුවෝ ඉන්නවා නම් ඉතින් මීට ඉස්සෙල්ලා බොඩිගාඩ් වැඩ මොකුත් කරලා තියෙනවද අපයෝ පළපුරුද්දක් කියන්නේ අවුරුදු 10ක් විතර අවුරුදු 10ක් බොහොම හොඳයි මේ කොහෙද දන්නේ කොහෙද ඔය මේ කියන්නේ මම කරපු වැඩද ඔව් කරපු වැඩ මම මුලින්ම කරේ ඉතින් පෙස්තන් ලිවීම නෑ එහෙම නෙමෙයි
ඔය කියන්නේ දැන් ආරක්ෂකයෙක් හැටියට හිටියේ කොහෙද කියලා යහන්නේ. ඔව් ආරක්ෂකයෙක් හැටියට ඒක. ආරක්ෂකයෙක් වශයෙන් මම පළමුවෙන්ම අවුරුදු 10ක් විතර මම බඳින්න හිටියේ කෙනා ආරක්ෂකයෙක් හැටියට හිටියා මම අවුරුදු 10ක් විතර. ආරක්ෂක හැටියට ගිහිනවා. ඒ ළමයාගේ පියා මා ගැන කොයිතරම් සැලකිලිමත් වුණාද කිව්වොත් පැහැදුනාද කිව්වොත් මේ වශයෙන් මට එදා දවසේ සතයක්වත් දුන්නේ නැහැ. යම් පැහැදීමක් ඇති වෙලා තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් දැන් ඒ බොඩිගාඩ් වැඩේ අතහැරලා දැන් ඒ ආරක්ෂක වැඩේ කරන්නේ නැද්ද? බොඩිගාඩ් වැඩේ අපොයි දැන් ඉතින් බැන්දට පස්සේ මත් ගත්තත් එට වෙట్లా. එහෙනම් කොහොමද කියන්නේ ඔක්කොම මගේ කර උඩ නැටනේ. ඔව් දැන් මේ මොකද්ද ඉතින් අපිට කියන්න පුළුවන් දැන් පළපුරුද්දක් කාර්යමුකුත් රස්සාව දැනට මොකද්ද කරන්නේ? ඒ කියන්නේ දැන් ඉතින් සාමාන්‍ය ඉතින් ඔය පෙස්සන් ලියන එක තමයි මම කරන්නේ. අහවල් එකයි කියලා නෑ. ඉතින් හොර ලියනවා, කල පත්‍ර ගහනවා, මගුල් කඩනවා, ෆුඩ් බෝඩ් යනවා, දිය යටින් ගින්දර ගෙනියනවා, රට ගිනි තියනවා. ඊට පස්සේ ඉතින් වෙලාව තිබුණොත් ඔය ඇවිල්ලා ගින්දර මේ පිටුරු දානවා. ඒක තමයි කරන්නේ වැඩිම. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් විනෝදෙට මොකද්ද නිකන් ඉන්න වෙලාවට එහෙම කරන්නේ? අපෝ නිකන් ඉඳීමක් නෑනේ මුදල්නේ මගේ. නිකන් මෙහෙම හාන්සි වෙලා හිටියත් මම ඈනුම් ඇරලා තමයි ඉන්නේ. නිකන් ඉන්නෙම නෑ. හැම තිස්සෙම මොකක් හරි වැඩක් කරනවා. බොහොම කාර්යක්ෂමයි ඔය කියන විදිහට. හොඳයි එහෙනම් දැන් තමස ගැනත් අපි සරල කරලා බලන්නම්. නමුත් තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මොකද්ද? දැන් බොඩිගාඩ් වෙච්චාම මෙන්න මෙහෙම දේවල් වලට මුණ පාන්න ඕනේ. දැන් අපි දෙන්න යනවා. දැන් තමසේ බොඩිගාඩ් දැන් දෙන්නේ දැන් නෙමෙයි. බොඩිගාඩ් වුණාම කියමුකෝ. ඉතින් දැන් බොඩිගාඩ් වුණාම තමසේ මාත් එක්ක යන්න ඕනේ. කොහාටද? දැන් තමසේ බොඩිගාඩ්. ජොබ් එක හරිද එහෙනම්? නෑ. ජොබ් එක බොඩිගාඩ් වුණයි කියමුකෝ. මමත් එක්ක යනකොට තවන්සෙට දැන් අපිට මට විරුද්ධකාරයෝ ඉන්නවනේ. එවුන් හදිසියෙ පැන්න හොඳයි එකෙක් පිහියක් අරගෙන ඉදිරියට පැන්නොත් එහෙම ඇයි? ඒ කියන්නේ පියෙන් අනින්න. මොකටද අනින්නේ? නෑ මම දැනගන්න අහන්නේ මේ ඉතින් මොකටද කියලා අහන්නේ ඉතින්. දැන් තරහකාරයෙක් දනින්නේ. තරහකාරයෙක් නැතුව ආදරයට පියෙන් අයින්නවා මනුස්සය. ඒක තමයි මම අහන්නේ දැනගන්න. එහෙම පැන්නොත් එහෙම තමයි මොකද කරන්නේ? බොඩිගාඩ් හැටියට. ආරක්ෂක හැටියට. ඉතින් මට මොකුත් කරන්න බෑ. දැන් මට මේ බෑන් රස්සාවට බැඳුනේ නැතුව මට ඕවට ඇඟිලි ගහන්න ගිහිල්ලා මේ පොලිසිය ගිහිල්ලා ගුටි වැට කාලා හිරෙත් යන්න වෙයි අනිත් පාර. උඹ මේක මොන නීතියක් අඩුව උඹ මෙතන මොකද්ද බලපුලුවන් කාර්ය කියලා කම කියලා එතනින් අහයි. ඒක නිසා මට ඒ ගැන මොකද. හොඳයි දැන් තමසේ රක්ෂාව ලැබුණයි කියමුකෝ. ජොබ් එක හරිද දැන්? හොඳයි අපි හරි කියමුකෝ දැන් තමයි බොඩිගාඩ් කියමු. හරි. අන්න එහෙම කියනවනම් මං මේ අවුරුදු ගානක් තිස්සේ ඇප්ලිකේෂන් දාලා ඉන්ටර්විව් වලට ගිහිල්ලා පරීක්ෂණ වලට ගිහිල්ලා යන්තම් ඔන්න ජොබ් එකක් හරි ගියා. මොකද දන්නවද අද මම උදේ එනකොට කලයක් ඉස්සරහට ආවා. කලයක් ඉස්සරහට එනවා නම් ටක් වැඩේ හරි. නිකන් කලයක් විතර? කලයක් ඉස්සරහට එනවා. ඔව් කලයක් අරගෙන එනවා. මේ ඉතින් දැන් ඕන් කියන්නේ. හොඳයි. දැන් තමසේ බොඩිගාඩ් නම් මේ විදිහ හතුරු හදිසියෙ පැන්නොත් මට මේ අනතුරක් කරන්න මොකද තමසේ කරන්නේ? මමද? ඔව්. මට ඒක මම කියන්න ආසරේ දැන් දැන් ඔය දෙන්න යනවා. යනකොට මේ මුදලාලිට ගහන්න කවුරු හරි එනවා කියමුකෝ. එනවා කියමුකෝ හරි ඉතින්. එතකොට තමසේ මොකද කරන්නේ? බොඩිගාඩ් නේ තමසේ. දැන් මොකද කරන්න කියලා. දැන් එතකොට දමලා අන්න හොම්බට එකක් දත් ටික බඩ වහින්ද අරනා දෙකක් තුනක් බඩට මේ දෙක තුන නැවෙන්න කන හරහා හතරක් පහක් ගහනවා. කාගේද? දැන් තමසගේ. තමසේ මට ගහලා හරියන්නේ මට ගහන්නේ මොකද තමසේ? ඇයි දැන් කවුරුත් නැහැනේ මෙතන වෙන කවුරුත් ගහන්න වෙන්නේ නෑ මම හතුරු නම් මම කියන්නේ. හතුරු නම් පැන්නේ උන්ට මොකද කරන්නේ තමසේ? හතුරු රංචුවක් අපිට විරුද්ධව මට අනතුරු කරන්න ආවොත් මොකද කරන්නේ? බොඩිගාඩ් හැටියට තමසේ. ඒතකොට මගේ ජොබ් එක හරිනේ. ඔව් ජොබ් එක හරි. එහෙනම් දැන් නෙමෙයි කවදා හරි කියන්නේ යන වෙලාවකට. යන අවස්ථාව. එතකොට ඉතින් ඒ වෙලාවට ස්ථානෝච්ච ප්‍රඥාවෙන් වැඩ ගන්න. ඒක කරන්න බෑනේ. ස්ථානෝච්ච ප්‍රඥාව ඕනේ. නැතුව පොය. එහෙනම් මම කියන්නම්. තමසේ ගිහිල්ලා ස්ථානෝචිත ප්‍රඥාවත් අරගෙන එනවා නිකන් ඉන්න වෙලාවක.
ඒ අරගෙන එනවා. දැන් එහෙම යනවා. එන ජොබ් එක හරිය නේද? ජොබ් එක හරිය ස්ථානෝචිත ප්‍රඥාව තරන් එනවා. ඒ ඕන කරන බඩු ටික අරගෙන එන්න එපා. එහෙනම් මම ගිහිල්ලා එන්නම් ආයේ. ඔව් ගිහිල්ලා එනවා. අන්න ඒ ඊළඟ එක්කෙනාට කතා කරා. ඔය එන්න බලන්න ඊළඟ එක්කෙනා. මුදලාලි. එයා නම් ඉන්ටර්විව් කරන්න ඕන. ඇයි? කලිසංකාරේ. කලිසංකාරේ. එනවා. Morning sir. වාඩි වෙන්නකෝ. Can I sit down here? ඉඳගන්න. There were a lot of people in my compartment. I wouldn't get in down. I'm from Ragamana. Oh, මේ රේල්වේ ඇවිල්ලා තියෙනවා. I saw your advertisement last Saturday morning. මේ දැන්වීම පත්‍රය දැකලා ඇවිල්ලා තියෙනවා. Very small that is. උන්චේට තමයි අපි දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එක හරියට. දැන්වීමක් දැම්මා. නෑ දැන් මහත්තයා බොඩිගාඩ් කෙනෙක් හැටියට දැයිලා තියෙනවා. බොඩිගාඩ් කෙනෙක් හැටියට තමයි නේද? බොඩිගාඩ් හැටියට නේද මහත්තයා ආවේ? Yes. Oh. මහත්තයා වයස එහෙම කොච්චරද? I got over 200. No. Wait, I will. I didn't bring the horoscope. 100. Nearly 120. ඉංග්‍රීසියෙන් කතා කරන්න බෑ මහත්තයා කැමතියි. I know Sinhalese also. I know Tamil also. And you see? බොඩිගාඩ් වැඩේ නම් සිංහලෙන් කරගන්න ඕනේ. I know Sinhalese well. Oh, that's another thing. I know. You see, my father is Sadvasa Parameswara. මේ තාත්තා මිස්ටර් පරමේශ්වරද? No. නෑ Sadvasa Parameswara කිව්වේ භාෂා 6කට සමර්ථයයි කියන්නේ. ඕහෝ. ඒ කියන්නේ දැන් arithmetic, geography, Latin and botany. භාෂා. දැන් මහත්තයාට තුලම භාෂාවල් කීපයක් එහෙනම්. No, I know only 3 භාෂා. භාෂා 3යි. භාෂා 3යි දන්නේ. මේ ඊට ඉස්සෙල්ලා මොකද්ද කරපු රස්සාව? මේ බොඩිගාඩ් එකට I am head guard no railway. හෙඩ් ගාඩ් කළා නම් ඉතින් බොඩිගාඩ් කරන්නත් ඔළුව පරිස්සම් කරලා තියෙන කෙනෙකුට ඉතින් ඒකත් පුළුවන්. වයස තමයි මම මේ කල්පනා කළේ. දැන් නිකන් ඉන්නවා. දැන් no job no. I'm doing practitioner. I have a typewriter also. But why is hopeless? Can't do any work, practitioner work. පෙස්සන්. පෙස්සන් ගහනවා මං. හොඳයි මට ඉංග්‍රීසි දන්න එක නම් හොඳයි. බොඩිගාඩ් වැඩේ නම් සිංහලෙන් කරගන්න ඕනේ මට. ඒකයි. දැන් පෙන්ෂන් දෙන්න ඇති. පෙන්ෂන් කියනවා. මහත්තයා හැබැයි මේ වයස ගැන මම මේ බොඩිගාඩ් වැඩකට ඉතින් මේ මහත්තයා නිදි මරන්න දෙන්න. නිදි මරන්න පුළුවන් දවල්ට. දවල්ට? ඉතින් දවල්ට ඉතින් කවුරුත් නිදි මරනවනේ තවුරුත්. Some people are sleeping in the daytime also. I am also when I went to my job එකට ගිය දවස්වල yes මම always am sleeping. මේ රසා කරන කාලේ දාගත්තා. පෙන්ෂන් නම්බුණා ඒත් නේ. මේ ඉතින් මහත්තයා දැන් දුවක් පාවිච්චි කරන වෙඩි තියන්නේ මොකෙන්ද කියන්නේ මෝල් ගස් වලින් වෙඩි තියන්න දුවක් වෙන්නේ නැහැ. දුවක් වෙඩි තියන්න පුළුවන් හැබැයි කවුරු හරි දෙන්න ඕන. මොනවාද? මට පාඩිස්ටන්ස් I can't see හොඳට පේන්නේ ඈත. කවුරු හරි ඉලක්කේ පෙන්නනවා නම් I can pull the coca. කාගස්සන්න පුළුවන්. හැබැයි දුවක්වත් උස්සගෙන ඉන්නවා කවුරු හරි. වාරු නෑ. හරි. කවුරු හරි ඉලක්කය අල්ලලා දුන්නොත් තමයි වෙඩි තියන්න ඕන. ඒක තමයි වැඩේ. ඉතින් මේ බොඩිගාඩ් වැඩේට දැන් හොඳයි දැන් බලමු ඒ තව ටිකක් අපි අහලා නේද. දැන් මේ මහත්මයා අපි බොඩිගාඩ් හැටියට මහත්තයා පත් කළා කියමුකෝ. අපි මේ දෙන්න යනකොට මට වතුවල එහෙම දැන් මේ මුදලාලි ඉන්නවා හොරහතුරු. විරුද්ධකාරයෝ ඉන්නවා. ඒකොල්ල පෙන්වන්න ඉස්සෙල්ලා මට කලින්. ඔය ඒ කියන්නේ මම බේරිලා ඉන්න බෑනේ. අලබල වෙන්න බෑ. මට නියුට්‍රල් එකේ ඉන්නවා මම. ඉතින් මේ අපි යනකොට මට හොරෙක් හතුරෙක් පැන්නොත් එහෙම මහත්තයා මොකද කරන්නේ? මේ පණි නේද? නෑ මුදලාලි. මොකද අත කළු වෙලා තියෙන්නේ? අත ටික මහත්තයා තුවාල වෙලා වගේ මේ අත ඉන්ජෙක්ෂන්. I had lot of injection. 16 to this, 16 to this, and 17 to this. 17ක් all together 89. මොකටද ඉන්ජෙක්ෂන් ගෑවේ? Diabetes. අපෝ මේ
හැම්ඩන් මේ මිනිහා අපිට ගාඩ් කරන්න ඒ වගේ මට මේ ඒ වගේ ඒවන කමන්නේ අහලා බලමු ඉතින්. දැන් මහත්තයා අපි දෙන්න දැන් මම ඔය ඈත පිටසර යනකොට මහත්තයත් එක්ක යන්නේ බොඩි ගාඩ්. ඔව්. හොරෙක් අතුරෙක් පැන්නොත් අනතුරක් කරන්න මොකද කරන්නේ? මොකද්ද මහත්තයා ගන්න ක්‍රියාපටිපාටි? හතර වටේ මට වෙලා ගහන අවස්ථාව. ඔය එහෙනම් මට ඉන්නවා හරියද ගාඩ්? මොනවා කරන්නේ ඉතින් මං නාකි මිනිස්සයා. මං එන්නේ මහත්තයාගේ අපිට හොරුනේ. දැන් කොහෙද මේම කායි කඩන්නේ? අමර්සයි බොහොම විනෝදෙන් වගේ. ආයිබෝ. කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති තේමතාම් කිව්වා. ඒ මොකද? ඒ කියන්නේ නුවණ ඇති මිනිස්සු කාව්‍ය ශාස්ත්‍රයෙන්මයි ගත කරන්නේ. ඒකයි. කොහොමද දැන් හුඟක් කාලෙකින් දැක්. ඒක නෙන්න වෙනදට තාත්තයි පුතයි රණ්ඩු වෙවි ඉන්නවා මම එන වෙලාවට මේකෝ එන්ටස් එහෙම. එන්ටස් ගියා ටින්ටස් යනවා කියන්නේ. මේ මම පෙරේදා ගත්තා සීනි ගෝණි 3ක් බොහොම ලාභයට හම්බුණා. නෑ. මට තරම් දෙන්නකෝ හම්බුණත් මේ රතුවද සුදුවද? සුදු එක. උඟක් අඩුවෙන්ද කීයක් වුණාද? අපේ ලාභයට හම්බුණා. කීයද? ඕනි 3ම 675යි මම ගත්තා. සීනි රුපියල් 75 වෙන්න ඇති. නෑ ඔය මේ බූරු ඇඳන් වලට. මේ සීනි දාන හිස් ගෝණි. අයික හරි මම මේ කල්පනා කරේ හිටියේ බොහොම හොඳ කටහඬ නේ. නැත්තම් නාකි වෙන්න අඬ හොඳයි. අපේ එක ලබා උපන් හැටි. ඔව් එහෙනම් ලබා උපන් හැටියට කියනවනේ බබා හම්බෙන්නේ මොකද්ද කතාව? නෑ. බබා උපන් හැටියටයි ලබා හම්බ වෙන්නේ. නෑ. ඔක එහෙම වෙන්න බෑ. ලබා උපන් හැටියට බබා හම්බ වෙන්නේ කියලා මම අහලා තියෙනවා. නෑ ඔය බබා උපන් හැටියටයි ලබා හම්බ වෙන්නේ. ලබා කිව්වේ මොකද උතන? ලබා කියන්නේ ලබ ලැබීමේ ධාතුව ලබා. එතන බබා කියන්නේ යම් කිසි කෙනෙක් උප්පත්තිය ලැබපු හැටියට ලැබීම එතන. ලැබීමේ අර්ථෙන්නේ. හරි. ඒක වැරදි නෑ. තමගෙත් හරි මාත් හරි. මම විශ්වාස කරන්න ඔය ඉලන්දාරි කාලේ කවි බොහොම ලක්ෂණයි කියන්නේ ඉලන්දාරි කාලේ කවි කියනකොට 60ක්ම 16කුත් පර්ලොන් 8කුත් දන්වල් 10කුත් අඩි 3මාරක් ඇහෙනවා මගේ සද්දය හරියට ගේ ගානටයි කියන්නේ පුදුමේ මේ ඔය කොයිලාවටද මේ දවල්ටද නෑ රැට සද්ද වැඩිනේ හරි රැට සද්ද වැඩිනේ හරි ඒ වෙලාවට ඔය යන්ත්‍ර සූත්‍රات වැඩ කරන්නේ මේ හැබැයි මොකද්ද ඔය කවිය කියා හිටියේ ඒක නේ දම්සලා ඉංග්‍රීසි සාහිත්‍යයටම බැස්ස මිසක් ඉංග්‍රීසි ගැන හෙව්වා මිසක් ඉංග්‍රීසි පතපත කිව්වා මිසක් සිංහල ගැන හෙව්වේ නෑ දැන් බලන්න මේ ලක්ෂණ කවිවල මේක මම එදා හිටන් ඉංග්‍රීසියටම ඉතින් ඒක නේ දම්සලා වනන් twinkle little star how I wonder what you are up above the world so high like a diamond in the sky තමයි උදේ හිටලා මොකක්ද ඔය කවියක් ඒ බලන්නකො මේ අර රිදම් ද රයිම් ද කියන එක කොච්චර ලස්සනද කියන්නේ රිදම් කිව්වේ රයිම් අර ඒ වචන බලන්නකො කොයිතන ලස්සන මොන පිස්සුද ඔය මොකක්ද ඔක අතනින් little star නම් ඉතින් හොඳ අස්සේ ආයකට මම කන්දා තුංගඩංගල little how I wonder what you are up above the world so high like a diamond in the sky මොකක්ද ඒක තේරුම කවිකාරයා ඉවර කරගන්න බැරුණා මේක අග්ගිස්ස සම්පූර්ණයෙන්ම හොඳ නෑ ඉංග්‍රීසි කවිවල එකකවත් අග්ගිස්ස හරිනේ මෙහෙන් ස්කයි ගියා මෙහෙන් වර්ල්ඩ් ඩයමන්ඩ් මොකක්ද මේක තේරුම පද දෙකක් හරියට ආවා මේක එහෙම බලනවා රතදරිනි නාලිය ගමනින් සදීසි නාලිය එපුර සරනාලිය කවුරු නම් හැකි වෙති වනාලිය දැන් නම් ඉතින් වනවනාලියනේ මේ වනාලිය ඕක මේ ඔය නාඩියද නාලියද මේක මේ නාලියනේ ඔය නාඩිය තියෙන්නේ මෙතන මැණික් කටුවේ මෙතන නාලිය කිව්වේ නාග කන්‍යාව නාග කන්‍යාව ඔතන එපුර ගැනනේ කියන්නේ එපුර ඔය කොහෙද ඔය එපුරෙන් තියෙන්නේ හැබැයි ඒ අම්මා දකුණු පළාතේ නේද මම දන්නවා එපුර ගැන දන්නේ නැහැ නේ තමසේ එපුර දකුණේ තමයි ඉතින් මම ගිහින් මොන දකුණේ උතුරේනේ එපුර ඔව් ඉන්න බලන්න එපුර ඔව් උතුරේ කොයි හරියද එපුර දන්නේ නැහැ කිව්වා ඔව් අයියෝ බස් යන්නේ කොහෙද මේ පුරට හැංගෝ
මේ පුරේට එහායින් හරියදී මං ගිහිල්ලත් තියෙනවා දැන් මතක් වෙන්නේ. පුර සරණාලිය කවුරු නම් මේ ගමනින් සලිසිනාලිය. ඒ පුරේ සංචාරය කරන්නා වූ මේ ස්ත්‍රී ගමනින් සලිසිනාලිය. ගමන බොහොම සාන්තදායි. බොහොම ලක්ෂණයි. බොහොම වෙලා යනවා. බොහොම සන්සු. ගමන් කරන්නේ. දැන් ආගේ පාරේ දුවන්නේ බොහොම ලක්ෂණයි නේ නාග කන්‍යාවන්ගේ ගෑනේ. ඇත්ත. ගමන. ලක්ෂණයි. මේ හැබැයිට මේ නාගයෝ දැනුත් ඉන්නවා. නැත්තේ මොකද දැන් ඉන්නනේ කොච්චර නාගයෝ. නාගයෝ කියන්නේ ඔයගොල්ලෝ එනවා මනුස්ස ලෝකෙට මේ අජූද සෙල්ලම් කරන්න. ක්‍රිකට් ගහන්න. නාගයෝ? ඔව්. ඉතින් පෙනේ තියෙන්න බෑන. පෙනේ මේගොල්ලෝ මනුස්ස වේශේ ගත්තට මොකද? පෙනේ අන්තර්ධාන කරන්න බෑ පෙනේ තියෙනවා. ඔව්. පෙනේ මේගොල්ලෝ ජටාවකින් බැඳ ගන්නවා. ඔව් කීපවලේ මම එක්ක අජූද සෙල්ලම් කරලා උපල් 16ක් පරාදයි නාගයෙකුටම. හැබැයි මේගොල්ලෝ බුග්ගාල අන්තර්ධානයි. හරි. මුන්න ගමන් සල්ලි තරන් යනවා ඇත්ත. ඒ තරම් මේගොල්ලෝ. ඕහෝ. වෙන එකක් තියව කලිනි ගඟයි. ඔන්න මේ චලෝසිඤ්ඤ දැක්ක චලෝසිඤ්ඤකින් අහලා බලන්න. රාත්‍රී කාලයට මේගොල්ලෝ කියන කන්තමාණික්ය. මොකද්ද? කන්තමාණික්. කන්තමාණික්. ඒක වමාරලා ඒක වැලි ගොඩකින් වැලි අස්සේ ගහනවා මේගොල්ලෝ. ගහපුවාම මේ වැලි දෙදරවගෙන ආලෝක ධාරාවල් විහිදෙනවා. ඔය ආලෝක ධාරාවල් වල එළියෙන් මේගොල්ලෝ කැලණිගඟේ නා. මේ තමසි නැති දාට මේව කොහෙන් ආගන්නේ? ඒ කියන්නේ මේගොල්ලෝ නාග ලෝකේ වතුර හොඳ නැහැ. බොරයි. මේගොල්ලෝ කැලණිගඟට එනවා නා. කීපවලේ මට මං හුඟක් දැක්ක කන්තමාණික්යක් ගන්න බැලි ගාල කර රැකලා හිටියේ. ගන්න බැරුව නැහැ කියන්නේ මේගොල්ලෝ එක පාට අන්තර්ධාන මනිස්ස තුමස්ටක් ඔය නාග කන්‍යාවක් ඉන්නවද? නැත්තම් ඔය මම බැනලා ඉන්නේ කවුද? හැබැයි බැනලා ඉන්නේ. නාග කන්‍යාව. ඔව්. හැබැයි මේ එතකොට පෙනේ නොපෙනේ. එතකොට කොහොමද දැනගත්තේ නාග කන්‍යාව? පොච්චේ පුප්පන්න වුණාම කේන්දරියක් ගිහිල්ලා පුස් ගාලා ඒක. පිගන්දාසයක් බින්දා. වීදුරට බින්දා. මෙනේ කට්ටිය උන්න ගමන් අන්තර්ධානක් වෙනවා. දවසක් අන්තර්ධාන මං හොයාගෙන ගියා. හොයාගෙන යනකොට ගෙදර මාම මේ අම්මන්ඩිත් එක්ක කතාව. නාග කන්‍යාව. නාග කියන්නේ අපේ කියලා. පස්සේ තනින් සැරේ දාපුවම ආයෙත් අන්තර්ධාන වුණා ලිඳ ළඟ කතාව කරේ. ඔව් පදුප කියන්නේ මේ යන්නේ. ඒගොල්ලත් එහෙමයි. දැන් අන්තර්ධාන වෙන්නේ නැහැ. මම මේ කල්පනා කළේ මේ ලයිට් එකක් දිහා බලාගෙන මේ බලන්නකො මේ පළඟැටිය මේ ආලෝක කරා දුවගෙන ඇවිල්ලා පළඟැටිය දාස් ගණන් ඇවිල්ලා මේ ආලෝකය විනාශ වෙනවා. ඔව් බිමට වැට. ඕක මොකද හැපිනවන්නේ? ඒක තමයි. දැන් ඉන්නේ ඊළඳාරි හුඟක් විනාශයටපත් වෙනවා හැපිනවන්න කියලා. ඔවා හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ දැන් බලන්න මට වයස 73කුත් මාස 16යි දවස් 12යි අද. මමත් මගේ මේ ඇස් දෙක නිසා මාරු වැටෙන්න කියන්නේ. මේ පොඩි කාලේ නෑ පෙරේද නෑ මොනවා තමයි මේ වයසට න බලන්නකෝ ඒක හැටි කියන්නේ අපිට මේ අපේ කාල සීමාව හැටියටත් මම කතා පෙරේද මං ගියා කොටුවට බුලත් කඩන්න නෑ ඔය මේ කලම්බෝ පොත් කොළඹ කොටුව ගෙල්ලා තට්ටු 16යි හොඳ ලක්ෂණ සාප්පුවක් තිබුණා මං සාප්පුවට ඇතුල් වුණා මේ රෙදි ගන්න වෙන්නේ නෑ කම්බිලෙන්ස්වක් ගන්න පස්සේ ඇතුල් වුණාම මේ සාප්පුව මැද්දේ බොහෝම ලක්ෂණ ආලෝක වේදෝන බලන්න මේක මමගේ මේ හැපි නිසා මං අමාරු වෙන්නේ හොඳට මතක තියාගන්න ඇහැ ටිකක් තවසෙත් බොහෝම වැරදි විදිහට පාවිච්චි කරනවා නේද තමයි මං උගා කඩු කරලා ඒවා තියෙන්නේ දැන් කියන්නේ බැලුවා මේ ආලෝක ධාරාව කොහොමද කියලා ලක්ෂණ කාන්තාව ලක්ෂණ කියන්නේ හාමු මහත්තයා මං දැන් මෙච්චර වයසට කවදාකවත් දැක්කේ නැහැ ඒ තරම් ලක්ෂණ රූප මේ කොළඹ මෙයා රෙදි ගන්නදරි රෙදි කියන්නේ 1400යි අඳලා තිබුණු සාරි රම්මිරි වැඩි සංගලක් කනේ දාගෙන අතපය නිකන් වාස්තු කලාවක්
කොණ්ඩේ කිතුල් රෑන. මොන කිතුල් රෑන? ඝන නීල වලාවක් බඳු කොණ්ඩේ. හැබැයි පුදුම දෙක පළඟු ගුලි දෙකක් වාගේ. නාසයේ ගිරාපොත. මේ ලෝකෙ කෙනෙක්. ඉන්නකො කියන එකයි. මූණ අටස. මේ ඔය තිබුණ ලක්ෂණ. මං හිතුවා මට අර කවියක් තියෙන්නේ මේ. නිසි බුලුලු. නෑ ඕන්නේ ඒක පස්සේ. රකගුරු තිත අයිංගසුංග ගත්තා. මම අහලා තියෙනවා. ඔය එකක් කවියක් මතක්. මෙච්චර ලක්ෂණ අය මේ ලංකාවේ ඉන්නවනේ. මේ තියෙන්නේ. මම පැය එකමාරක් තුස්ලිම් භාවයෙන් පාස්පසු. තම සෑහර මිනිහෙක් නේ වයසක මිනිහා මොනවටද ඔය. ඒතර ලක්ෂණයි. තනේ කියනවා ඔය. මගේ ජීවිතේක දැක්කේ නෑ. ඒ තරම් ලක්ෂණ. පස්සේ ඉතින් මම කල්පනා කළා මෙයාගේ මේ තරම් ලක්ෂණයි. මූණත් ලක්ෂණයි. ඇඳුමත් ලක්ෂණයි. කොණ්ඩෙත් ලක්ෂණයි. අංගපසංගත් ලක්ෂණයි. මට මෙයාගේ නාදේ කොහොමද කියලා බලන්න ආසාවක්. මේ කේජු කැල්ලකුත් කටේ තියෙන්න ඇති. නෑ ඒ කපුටේ කතාව. නෑ මේ කපුටනේ හරි. ඕකේ. තමස් මේ කොහෙද යමක් කියන මට මතක් වුණේ අර කපුටේ කතාව. පස්සේ මේ නෝනාගේ කටහඬත් මේ විදිහ ලක්ෂණ ඇති කියලා මට හිතුණා. මං ඇහුවා නෝනා මේ වෙලාව කීයද? නෑ කතා කළේ. හොඳ හැදිච්ච ගෑනුල මේ කවුරු හරි ඈ? අනිත් පාර ඇහුවා වෙලාව මට හිතුණා මෙයා සිංහල දන්නේ නැතුව ඇති කියලා. මං ඇහුවා what is time? ඉංග්‍රීසියෙන් නෑ කතා කළේ. හැබැයි ඒක හොඳ වැඩගත් ළමෙක් කවුරු හරි. පස්සේ මට ඉතින් මෙයා කතා කරවන්නම ඕන කියලා මට හිතුණා. ඉතින් මම එක පාට ඇඟේ හැපුණා. ඇඟේ හැපුණා තමයි. ඇඟේ හැපුණා. තාම අර පුදුම මිනිහෙක් නේ. විශ්වාස කරන්න කන පුපුරන්න ගහනවා කිව්වා නා කියන නිසා බේරු මේ අර ගෑනු එක්ක නයි කිව්වේ. නෑ. යාගේ මහත්තයා නෑ ඔය සේල්ස්මෑන් කෙනෙක්. සාක්කු ඇයි මේක මේ පිගම් මැටි රූපයක්. නොනවරණි මාතෘනි ඔබගේ විනෝද සමය මෙතකින් සමාප්තයි. නිෂ්පාදනය කළේ ඔබේ ප්‍රකාශක ඇල්ෆ්‍රඩ් පෙරේරා, සහභාගී වූ ඇනස් ඩයස්, සැමුවෙල් රොඩ්රිගෝ, බර්ටි ගුණතිලක සහ ස්වර්ණශ්‍රී සරත්වීර. රචනයේලා සහාය වූ ඇනස් ඩයස් සහ සැමුවෙල් රොඩ්රිගෝ. ඊටි දැනීගේ සහ එම් ආර්යදාසගේ මෙහිමෙන් වූ සංගීතයට මෙන්න මේ අය සහභාගී වුණා. කේ ගුණවර්ධන, කේ කුලසිරි, ඩී ජයසේන, නෙල්සන් ජාගොඩ, ජේ දොඩන්වල, ඩී විජේපාල, එච්.අයි.සී කල්දේරා, එම්.ඒ. පියදාස සහ මවින් විජේවර්ධන. නොනවරණි මාතෘනි ඔබ සැමට ආයුබෝවන්. දැන් වෙලාව දවල් 12යි විනාඩි 36යි. දැන් ඒ අපි ඉදිරිපත් කළේ 1964 දී මුල්ම ප්‍රචාරය සඳහා යොදාගත්ත ඇල්ෆ්‍රඩ් පෙරේරාගේ නිෂ්පාදනය යුතු විනෝද සමය. අපිට කෙටි විරාමයක් දෙන්න. තව අපි විනෝද වැඩසටහනක මොහොතක් ඔබට සමීප කරන්න සූදානම්. BOC රන් උල්පත සාමාන්‍ය පොලියට වඩා 2%ක වැඩි පොලියකුයි අමතරව 10%ක බෝනස් පොලියකුයි පොලි දෙකම හිමි කරගන්න. රුපියල් ලක්ෂ 5ක් දක්වා ජීවිත රක්ෂණයක්ද සහිතයි. රුපියල් 500කින් ගිණුමක් කරවන්න. BOC රන් උල්පත පොලිය උන්නන සල්ලි ගිණුම කොන්දේසි අදාළ වේ. මම හිතාගෙන ඉන්නේ ඉස්සරහට ලොකු දුවගේ වැඩවලටත් සල්ලි ඕන වෙන හින්දා සීට්ටුවක්වත් අල්ලන්න කියලා. සීට්ටුවකට සල්ලි දානවා කියලා හිතාගෙන ලංකා බැංකුවේ රන් උල්පත ගිණුමක සල්ලි දාන්නකෝ. පොලි දෙකක ආදායමක් එක්ක ජීවිත රක්ෂණයකුත් ලැබෙනවනේ. සාමාන්‍ය පොලියට වඩා 2%ක වැඩි පොලියකුයි අමතරව 10%ක බෝනස් පොලියකුයි පොලි දෙකම හිමි කරගන්න. ලක්ෂ 5ක් දක්වා ජීවිත රක්ෂණයක්ද සහිතයි. රුපියල් 500කින් ගිණුමක් අරවන්න. BOC රන් උල්පත පොලිය උන්නන සල්ලි ගිණුම කොන්දේසි අදාළ වේ. දැන් දවල් 12යි විනාඩි 37යි 12:45ට අපගේ ප්‍රධාන ප්‍රතිපකාශය බලාපොරොත්තු වන්න. දැන් විනෝද සමයට සමන් දුන්න ඔබව තවදුරටත් ඒ රසනහර ඒ විදිහටම පවත්වා ගන්න අපි දැන් මේ වෙලාවෙම සංරක්ෂණ ගබඩාවේ තියෙන තවත් ප්‍රහසන වැඩසටහනක් ඔබට සමීප කරනවා මෙන්න මේ විදිහට. ඕ මේ බඩු කුරයා අඟුරු දුම්මල බයක් උපන්නන් ලෑස්තිද කුරිය ගහන්න හොඳයි මගුල් බෙරේ. ඕම් ඉස්ත ප්‍රකාලියේ සර්ව ජීව මන්ත්‍ර වරම් පස්සා වරම් බකමූණා වරම් බකමූණු දෙයියා වරා. කප්පු කුඩු කුඩු උලව්වේ මදයක්තනියේ. තෝගේ ඔළුවේ මා සිටින්නේ මගේ ඔළුවේ දෝ සිටින්නේ එක් මාන්තලේ දෙමාන්තලේ තුන් මාන්තලේ කුස්සියේ පිළිකන්නේ පියපි දිස්සුවෙලු යක්තනියේ.
සලිත සලිතාවේ සාවේ සවාරෝ මේ යකෝ මයික වැඩි හැප්පෙන්න එපා මං තමයි සිඤ්ඤ බබා කට්ටාරිය ඒ නිසා අහන ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න ඕන මොකද මේ ඔලුවට බැහැච්ච යකා නිකම්ම යකා මට පේන විදියට තෝරන් හරිම ගෙරියක් එක් ওই කරෝලි සුන්නයි දැන් මගේ දිස්ති ඔලුවට නැගලා තියෙන ගන්නවා ලොකු කළු ගල් ගෙරියක් එක්ක මම කාමරයකට ටිකක් බෙරේ සද්ද කරනවා යක්ෂණීට කාමරේට යන්න නරබිලි ගියෝ ඉති කෙනෙක් එන්න එපා කරෝලි සුන්නයි ගිහිල්ලා පින්න කොළ 7යි දෙහිගෙවි 3යි ගේනවා යනවා මේ ළමිස්සි දැන් ඉතින් ඇත්ත කියන්න ඕන අඩේ අක්ෂයා පස්සොත් දන්නෝ බකමුණොත් දන්නෝ මං මේ තිබෙන ගල්ගෙඩිය පේනවා නේද මේක තමයි ගිජ්ජ කූට පර්වතේ දැන් ගේන පින්නකොළ හතේ මූණ වහලා මේ ගිජ්ජ කූට පර්වතෙන් ඔලුවට ගහනවා යන මදයි ගිල්ලිලා අනේ ගුරුනාන්සේ මගේ ඔළුව පොඩි වෙයිද මේ කතා කරන්නේ සිහියෙන්ද අවසිහියෙන්ද සිහියෙන් අනේ ගුරුනාන්සේ මට ඇති පිස්සුවක් නෑ මම බඳින්න ඉන්න එක්කෙනාට තාත්තා ගහලා මරන්න හැදුවා ඉතින් මම බොරු පිස්සුව ගත්තා දැන් තාත්තා එනකොට මම ආයෙත් උන්න පිස්සුව ගන්නවා මේ ගලින් මගේ ඔළුවට ගහන්න එපා ගුරුනාන්සේ හැබැයි මම ගාලා අතට ගන්නකොටම යනවා කියලා ඉඳ ගන්න ඕන හොඳයි පිරිකණු ගාඩේ ආලෙට මං තොයන යකා අමඩලියන්ගේ ඇස්ගෙඩි උකුල කකා අලිකොටි තාඩේ පෙන් බානද පෙළන ගෙකා මෙමනර බිල්ල හැර පලයන් ඉඟුරු කකා ඕන් අකාල ප්‍රේමයෙන් විකාර ප්‍රේමයෙන් මෑ මුලා කළ මදර යකෝ තෝවෙස මුනි රජුවන්ට බාරයි ඉතින් ලව් සර්ටිෆිකේට් Oh my darling, I'll give my life for you. What are you talking? Mage mother, my love making king. ඕන් ලංකාපුර පරිසිතේ ගාන තරණ කතුන්ට ආලයකුන්ට වහින්ට වරන් දුන්නේ බටහිර මදරයක් ත්‍යාය ඒකා මර්ධනයේ ක්‍රේ ලංකාපුර කාල දේවතාවාය ඒ ආඥාවෙන් ආනුභාවයෙන් දැන් තෝනෝ ගියොත් යකෝ මේ කිජ්ජ කූට පර්වතයෙන් ඔලුවට ගසා ඔලුව පළු දෙපළු කිව් විදියට හිටු වේ ස්වාහා දැන් හරි කරෝලි සුන්නයි මේක ඉක්මන් කරලා කාට හරි කතාවට බඳලා දෙනවා ඉතින් ළමිස්සි අම්මායි තාත්තායි බාප්පායි පුංචි අම්මායි නන්දම්මායි මම්මායි අක්කායි යන මේකී නොකී දෙවි දේවතාවුන් වහන්සේලා කියන ගුණවාදාන ශාසනය හැටියට ඉන්නවයි කියලා පොරොන්දු වෙලා මේ මල් තටුවට තුන් වරක් මුණ අත පියානවා එක් වරක් නිවානයි තීන්දුයි දෙවෙනි වරක් නිවානයි තීන්දුයි තුන්වෙනි නිවානයි තීන්දුයි ඕන් රුබිනගේ ආලේ ඒ විදිහට නිමාවටපත් වුණා. එහෙමනම් ඉතින් අපිත් යනවා 12:45 ප්‍රධාන ප්‍රවෘත්ති වලට වෙලාව ළඟයි. සුජීව